මේ අනුව පොලිස් නිලධාරීන් මේ අතුරුදහන් වෙච්ච ස්ටැන්ලි කියන පුද්ගලයාගේ සහෝදරිය සොයාගෙන ගියා. ඇය පොලිසියට ප්‍රකාශයක් කරා. ඇය කියා සිටියා තමුන්ගේ සහෝදරයා අඩි 5යි අඟල් 7ක් පමණ උස කිලෝ 75කට ආසන්න ප්‍රමාණයක් බර ඇති මැදිවියේ එනම් අවුරුදු 45ක පමණ පුද්ගලයෙක් කියලා. ඔහු එම වර්ෂයේ ඔක්තෝබර් මාස 4 වෙනි දින සිට ආගිය අතක් නැති බව ඇය ප්‍රකාශ කර සිටියා. මේක ස්ටැන්ලි ගෙදරද? ඔව් සර්. කොහෙද ස්ටැන්ලි? අයියා නම් ගෙදර නෑ. අයියා ගෙදරින් ගියේ අන්තිමට ඔක්තෝබර් 4 වෙනිදා. ස්ටැන්ලි උස කොච්චර වගේ වෙනවද? අයියාගේ උස නම් අඩි 5යි අඟල් 6ක් වගේ. එයාට තරහකාරයෙම හිටියද? ඒක නම් කියන්න මං හරියටම දන්නේ නෑ. හැබැයි අයියට යාළුවෝ නම් ගොඩක් හිටියා. අපේ අයියට හොඳට සල්ලිත් තිබුණා. අන්තිමට ඒ හැමදේම නැති වුණා. ඊට පස්සේ අයියා මෙහෙට වෙලා තමයි පාඩුවේ හිටියේ. ඇයි සර්? දැන් තමුන් විතරද මේ ගෙදර ඉන්නේ? තව නැන්ද කෙනෙක් ඉන්නවා. නේ කලබල වෙන්න එපා. ස්ටැන්ලි ගැන ජීවිතේ කරන්නේ. අනේ මගේ අයියා. නැන්නේ. අනේ නැන්නේ අයියා. යාගේ බොඩි අපිට අහන්න තිබිලා හම්බුනේ. අනේ සර් අයියට මොකද උනේ? එදින නිවසෙන් පිටව යද්දී ස්ටැන්ලි ඇඳගෙන ගිය කමිසය ඒ සහෝදරිය අඳුරගත්ත මේ මෘත ශරීරයේ තිබෙන කමිසයේ බවට. ඊට අමතරව ඇය ප්‍රකාශ කර සිටියා මේ ප්‍රදේශයට එන්නට කලින් ස්ටැන්ලි බොහොම සරුසාරව ව්‍යාපාර පවත්වාගෙන ගිය පුද්ගලයෙක්. ඔහු යම්කිසි කාලයක වස්තු බංගත්වයට පත් වෙලා මේ ප්‍රදේශයට පැමිණ ඒ ඉතුරු වී තිබ්බ ව්‍යාපාර කටයුතු කරගෙන ගියයි කියලා සහෝදරිය වැඩිදුරටත් ප්‍රකාශ කරා. ඇත්තටම රාජා ස්ටයිලට මොකද බං? හවුද මන් දන්නේ. ඇයිද උඹලත් එක්කන බං හිටියේ? මාත් එක්ක ඉඳලා මිනිහා ටික ටික අයින් වුණා බං. ඔව් ඉතින් මිනිහට යාළුවන්ට වැඩිය තරහකාර වෙන බං හිටියේ. අපි යාළුවෝ නෙමෙයි. අනේ ඵලයන් මේ කරුණු කාරණාත් සමග තවදුරටත් ලබාගත් වෙනත් මාර්ග වලින් ලබාගත් කරුණුත් සමග පොලිස් නිලධාරීන් වාර්තාවක් පිළියෙල කරා මේ ස්ටැන්ලි නැමැති පුද්ගලයා ගැන. ඒ අනුව පොලිසියට ආරංචි වුණා මේ පුද්ගලයා නීති විරෝධී අන්දමින් බෝට්ටු ජාවාරමක යෙදිලා අඩු මුදලට වංචනිකව බෝට්ටු විකුණමින් සල්ලි මුදල් පොලියට දෙමින් වංචා සහගතව ව්‍යාපාර කටයුතු කරපු පුද්ගලයෙක් කියලා. නැත්තම් මේ අයියා ගැන හැකියාවක් තියෙන්න බෑ. මෙච්චර මගුල් කියවන්නේ. මේ නංගි උඹ හිතුවද උඹ ඔය නට නාඩගම් මම දන්නේ නැහැ කියලා? උඹ උත් එක නට නාඩගම් ඔක්කොම මට ආරංචිලා තියෙන්නේ. කවුද නාඩගම් නටුවේ? අයියා මොනවද මේ කියන්නේ? හා? එතකොට මමයි නාඩගම් නටුවේ. යකෝ. තොට රෙදි කෑල්ලක්වත් අරන් දෙන්න පුළුවන් හරියම පිරිමෙක් කෑල්ලුවා. ඌට හැම තැනම ගෑනු. අනිත් එක ඉතින් මේ ඌට උඹව ගන්න ඕනකමක් තියෙනවා නම් යකෝ මේ අයියට ෂේප් වෙන්න බෑ. මේ
මට විරුද්ධව පොලිසිය ඔට්ටුව දීලා. එයා එහෙම කෙනෙක් නෙමෙයි. එයා එහෙම කෙනෙක් නෙමෙයි. යකෝ. අපා. ඔබ එකක් උතර තේරුම් ගන්න. ඔබ එකක් උතර තේරුම් ගන්න නම් මේ ස්ටැන්ලිව බඳුරන්නේ. බඳුරන්නේ නැත්නම් බඳුරන්නේ. බවුත් එක තියෙන සම්බන්ධය නතර නෙකරුවොත් මං ඌව බාවන ඌ විතරක් නෙමෙයි තෝවත් බාවන තෝව කපලා කෑලි වලට කපලා මේ කලපුවට දැම්මත් මට ඒක තොට යන්න දෙන්නේ යුංගන්නේ ඈ යුංගනේ මේ අයගෙන නැත්තම් එහෙම ඔගේ ජීවිතේ තියෙන්නේ තොගේ අතේ ඔය ගැස්සිලි මට අල්ලන්නේ නැහැ. මං කියන එක අහලා නවත්තපන්කෝ ඈ. නැත්තම් නේද? ගරස්සා පොලේ කොපි දෙන්නම. යකෝ මේ අනුව පරීක්ෂණ කණ්ඩායම විමසිලිමත් වුණා මේ ආසන්න දිනවලදී මේ ප්‍රදේශයේ නැව් බෝට්ටු සහ අනෙකුත් යාත්‍රා ගමනාගමනය සම්බන්ධයෙන් ඒ පිළිබඳව විස්තර ලබා ගන්න ලැබුවා. ඊට අමතරව පරීක්ෂණ කණ්ඩායම මේ ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා ස්ටැන්ලිගේ ගමන් බිමන් ආගිය තොරතුරු පිළිබඳව විමසිලිමත් වුණා. ඒ සම්බන්ධව ප්‍රථම තොරතුරු ලැබුණේ මේ ප්‍රදේශයේ බැංකුවකින් ඔවුන් ප්‍රකාශ කර සිටියා ඔක්තෝබර් මාස 4 වෙනි දින ස්ටැන්ලි පැමිණ චෙක් පතක් නිෂ්කාශනය කරගෙන මුදල් කරගත්තයි කියලා. ඒ අනුව ඒ චෙක්පත නිකුත් කරපු පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඔහු ප්‍රකාශ කර සිටියා මේ බෝට්ටු ගණදෙනුවකට තමුන් මේ චෙක්පත ස්ටැන්ලි වෙත නිකුත් කරයි කියලා. තමුන් ওই චෙක් එක ස්ටැන්ලි දෙන්න හේතුව මොකක්ද? අපි දැන් නැහැ කාලේ පොඩි බිස්නස් එකක් කරලා ඒකේ යන තමයි චෙක් කරන්නේ. ස්ටැන්ලි චෙක් එක අරගෙන කොහාටද යනවා? ඒක තමයි මට කිව්වේ නෑ හරියනවා සර් ණයක් තියනවා කියලා තමයි කිව්වේ සර් මේ ඉන් අනතුරුව බැංකුවෙන් විමසා සිටියේදී බැංකුව ප්‍රකාශ කරා අපි අලුත්ම මුදල් නෝට්ටු තමා ස්ටැන්ලිට මේ සම්බන්ධයෙන් දුන්නේ. එහි අංක පවා අපි ළඟ තියෙනවායි කියලා. Hello sir. Sir, ඒ නම්බර් තියෙන ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් මේ මුදල් නෝට්ටුවල අංක ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. මේ ප්‍රසිද්ධියත් සමගම කුලීරත රියදුරෙක් පොලිසිය හමුවේ පෙනී සිටියා. ඔහු ප්‍රකාශ කරා මෙන්න මේ අංකයේ දරන මුදල් නෝට්ටුවක් මම ළඟ තියෙනවා. මට මේක ලැබුණේ කුලී ගමනක් ගියපු මහත්මයෙක්ගෙන් කියලා. මාත් එක්ක වීල්ලේ ගිය එක්කෙනෙක්ගේ. ඉතින් සර් අලුත් සල්ලි වුණාම ඉතින් කවුරු හරි තියාගන්නවානේ. පුළුවන් සර් පුළුවන්. ත්‍රිවිල්ලේ තියෙනද? පල්ලිය පාක් එක ගාව සර්. හරි සර් හරි.